නිරෝ ෆැමිලි YouTube channel එකෙන් අදත් තව ඔයාලව බලන්න. එකතු වෙන්න අපිත් එක්ක නිරෝ ෆැමිලි YouTube channel. අද මාර්තු මාසේ 31 වෙනිදා. මාර්තු මාසේ 31 වෙනිදා කියලා කියන්නේ ඔන්න තවත් මාසයක් අවසන් වුණා. පීරපැණි චූටිට ලස්සනට පේරමල් පිපිලා. ඔන්න බලන්නකෝ මේ තියෙන්නේ පැෂන් වෙල් ටික. පැෂන් වෙල් හරිම සරුවට හැදලා තියෙනවා. ටිකක් වියලි දේශගුණයක් තිබුණා වුණාට මේ වගේ නම් කිසිම වියලි පාටක් නැහැ. හරිම ලස්සනට දළු දාලා ලස්සනට වෙල් ටික හැදලා තියෙනවා. ඔයාලට පේනව නේද? ඔන්න බලන්නකෝ. මේ පැෂන් වර්ගයේ සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන පැෂන් වර්ගය නෙමෙයි. මේක බීම කම්පැනි වලට ගන්න හොඳ පැෂන් එකක්. පැෂන් ගෙඩිය නම් අර සාමාන්‍ය පැෂන් ගෙඩිය වගේම තමයි. ඒ වුණාට හරිම රසයි බීම හදපුවාම. ඉතින් ඔය පැෂන් පැල 4-5 කිටෝල තමයි ඔය එයාපෝට් දාලා ඉන්නේ ඔය හැදිලා තියෙන්නේ. ඉතින් හරිම සරුවට ලස්සනට හැදිලා තියෙනවා. තව චුට්ටක් වෙලා අපි පැෂන් වල ටික දිහා බලාගෙන ඉමු නේද? දැන් ඉතින් මාර්තු මාසයේ අවසන් වෙලා අලුත් මාසයකට පාතක් බලන හදන්නේ. ඒ ඉතින් අප්‍රේල් කියලා කියන්නේ හරිම ලස්සන මාසයක්. ඒ වුණාට අප්‍රේල් මාසයේ ටිකක් වියදම් අධිකයි. නමුත් අපි මේ මාසේ හරියට කළමනාකරණය කරගත්තොත් අපිට අප්‍රේල් මාසයේ ලස්සනට ගත කරන්න පුළුවන්. එහෙම නේද? අද ඔන්න අපේ චූටි දුවයි පුතයි දෙන්නම පහන තියන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේ පහන තියන්නේ අද යාට අමතර පන්තියක් තිබුණා. ඉතින් එයා එද්දි රැ වුණා. ඒ හින්දා ඒ දෙන්න එකතුලා ඔන්න පහන තියෙන වැඩ කටයුතු ටික කරන්න තමයි හදන්නේ. අද ටිකක් මඩත් රෑ වුණා. තව කෑම වේල සූදානම් කරගත්තෙත් නැහැ. ඒත් ලොකු දෙයක් හදන්න හිතාගෙනත් නැහැ. මොකද මේ අද ටිකක් රෑ වෙච්ච හින්දා පුංචි දෙයක් හදලා රාත්‍රී ආහාර වේල ගන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙම තමයි නේද? හැමදාම එකම විදිහට නැහැනේ. සමහර දවස්වලට පරක්කු වෙනවා, සමහර දවස්වලට කලින් වැඩ කරගන්නවා. ඉතින් ජීවිතේ එහෙම තමයි. ලස්සනට ගලාගෙන යනවා. මේ ජීවිතේ ලස්සන රස විඳමින් ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙමු. එන්නකෝ ඔයාලට පෙන්වන්න පුංචි දෙයක් තියෙනවා. මගේ මහත්තයා මට ගෙනත් දීපු පුංචි තෑග්ගක්. මම මීට මාස කිහිපයකට කලින් කියලා තියෙනවනේ මගේ රයිස් කුකර් එක කැඩලා කියලා. ඔන්න එයා මට අද රයිස් කුකර් එකක් ගෙනත් දුන්නා. ඉතින් මට රයිස් කුකර් එක නැතුව හරීම කරදරයක් තිබුණා. නමුත් මම ඒ ගැන නොහිතා ගෑස් කුකර් එකේ දරලිපේ බත උයා ගත්තා. ඉතින් ඔන්න ඔය වෙලාවේ රයිස් කුකර් එක හම්බුණා. මට ඉතින් හරිම සතුටුයි. ගොඩක් ලොකු රයිස් කුකර් එකක් නෙමෙයි. මොකද මේකේ කරන්ට් බිලත් ටිකක් අඩුවෙන් තමයි පිච්චෙන්නේ කියලා තමයි අපිට මේක මිලදී ගත්ත තැනින් කියලා තිබුණේ. ඒ හින්දා ගොඩක් ලොකු එකක් ගත්තේ නැහැ. ගෙදර පාවිච්චි නිසා හාල් කිලෝ එකක් දෙන රයිස් කුකර් එකක් තමයි ගත්තේ. මොකද අපි ඔයිට වැඩිය දැන් ටිකක් වැඩිපුර හාල් ටිකක් හොයා ගන්න තව රයිස් කුකර් එකක් ගන්න ඕන ලොකු එකක්. නමුත් දැනට මන් ළඟ නැහැ. දැනට මේ රයිස් කුකර් එකකින් වැඩ ටික කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න බලන්නකෝ ලස්සනයි නේද? මේකේ අමුතුම පාටක් තියෙන්නේ. ඒ රයිස් කුකර් එක දැක්කම ඇත්තටම මට ආස හිතුණා. මොකද ලස්සන චූටි මල් ටිකකුත් තියෙනවා. ඔන්න ඉතින් මම හරි සතුටින් තමයි මේක බාරගත්තේ. තව චුට්ට වෙලාවක් රයිස් කුකර් එක අතපත ගාලා ඔන්න මම රාත්‍රී ආහාර වෙලා හදාගන්න තමයි හදන්නේ.
මං කිව්වනේ මං අද ලොකු දෙයක් හදන්නේ නැහැ කියලා. ඒ හින්දා අද ගෙදර තිබුණා ෆ්‍රිජ් එකේ සොසේජස් වගේ සොසේජස් ටිකක් බදලා සම්බෝලයක් හදලා බත් ටිකක් උයාගත්තාම අද ඇති කියලා හිතුණා. මොකද වැඩි වෙලාවක් යන්නේ නැහනේ. අද ටිකක් රැ වුණත් නේ. ඒ හින්දා මේකේ වයර් එකත් සෙට් කරගෙන ඉමු. වයර් එකත් සෙට් කරගෙන ටක් ගාලා මේක කුස්සියෙන් තියලා ඒකේ ලස්සන බලන්නක් තියනවා. අපේ පුතා තමයි එක එක දේවල් කරන්නේ. ඔයාලට පේනව නේද? මල් ළඟම ඉඳගෙන මගේ පස්සෙන් ඉඳගෙන ඔය වගේ දේවල් කරනවා. ඔන්න මම හෙට උදේට උයන්න මාළු ටිකක් තම්බ ගත්තා. හෙට ඉස්කෝල දවසක් නිසා මාළු ටික තම්බලා ෆ්‍රිජ් එකේ දාගත්තාම මට උදේ ආහාර ඉක්මනට හදාගන්න පහසු වෙන. ඒ හින්දා මාළු ටික ඉක්මනට තම්බ ගත්තා. ඊට පස්සේ මම රාත්‍රී ආහාර වෙලත් හදාගත්තා. තව පුංචි වැඩක් තියෙනවා කරන්න. අද මම සුවඳ ඉටිපන්දමක් හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න අවශ්‍ය දේවල් බලන්නකෝ. ඉටිපන්දම් ඕන. ඒ වගේම ෆැබ්‍රික් කන්ඩිෂනර් ඕන. තව අපිට පාට වෙනුවට දාන්න කලරින් පොඩ්ඩක් තිබ්බහම ඒ ඇති. මං හරි ආසයි සුවඳ ඉටිපන්දම් වලට. නමුත් සුවඳ ඉටිපන්දමක් හදාගන්න මට අවශ්‍යතාවය තිබුණාට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මං හිතුවා සුවඳ ඉටිපන්දමක් හදාගන්න ඕන කියලා. සුවඳ ඉටිපන්දම් හදන විදිය ඕන තරම් අපිට හොයාගන්න පුළුවන් YouTube එකකින්. ඉන්ටර්නෙට් එකකින් ඔන්න ඔය වගේ දේවල් සර්ච් කරලා බලපුවම හදන හැටි තියෙනවා. ඉතින් මම මේ දේ බලලා ඔන්න මම සුවඳ ඉටිපන්දමක් හදාගන්න තීරණය කරා. මං ආසදී මං කොහොම හරි ඉෂ්ට කරගන්න ඕනනේ. ඉතින් එන්නේ හිම සිතවිල්ලෙන් තමයි මේ සුවඳ ඉටිපන්දම හදාගන්න හිතුවේ. අපි ඉස්සෙල්ලාම ඔය කෑම උයන්න ගන්න භාජනයක් නැතිව නිකන් අපි සාමාන්‍යයෙන් අයින් කරලා තියෙන භාජනයක් අරගෙන ඉටි ටික මේ විදිහට රත් කරගන්න ඕන. ඊට පස්සේ ඉටි ටික රත් වෙලා මේක දියර ගතිය එනකම්ම රත් වුණාට පස්සේ මේක ඇතුලේ තියෙන නූල් දෙක අපි වෙන් කරගන්න ඕන. ඔන්න බලන්නකෝ මම ඒකත් වෙන් කරලාම ඔයාලට පෙන්නන්නම්. ඔන්න නූල් දෙක ඉවතට ගත්තා. මම නම් ගෑරුප්පුවක් ආධාරයෙන් තමයි මේක ඉවතට ගත්තේ. ඊට පස්සේ මේකට කලරින් ටිකයි ෆැබ්‍රික් කන්ඩිෂනර් ටිකයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේකේ සුවඳ පාට දෙකම ලැබෙනවා. ඊට පස්සේ අපි ළඟ තියෙන පරණ වීදුරුවක් හරි මොකක් හරි වගේ දෙයක් අරගෙන මේ ඉටි ටික පුරවගෙන ලස්සන සුවඳ ඉටිපන්දමක් හදාගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්නකෝ. ඇත්තටම මේක සුවඳකුත් තියෙනවා. ලස්සනකුත් තියෙනවා. පහන පත්තු කරපුවාම ඉටිපන්දම පත්තු කරපුවාම අමුතුම ලස්සනක් තියෙනවා. ඔන්න පාට ටිකත් එකතු කරගත්තා. දැන් හරිම ලස්සනට ඉටිපන්දම හැදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි බලමුකෝ කොහොම ඉටිපන්දමක්ද කියලා හම්බ වෙන්නේ. මේ මගේ පළවෙනි අවස්ථාවනේ. අපි ටිකක් උත්සාහ කරලා බලමු ලස්සන දේවල් කරලා බලන්න. එතකොට හිතටත් හොඳයි. ඇත්තටම ආර්ථික පැත්තටත් හොඳයි. ඔන්න බලන්නකෝ දැන් ලස්සනට අපි මේක හදාගමුකෝ. ඔන්න ඉටි ටික මේ වීදුරුවට පුරව ගන්නවා. හිමීට පුරව ගමු. අපේ චූටි පැටිකියෙන් තියෙන හරිම කරදරයක්. ඇහෙනව නේද ඔයාලට? කොයි වෙලාවෙත් අම්මේ කියනවා. චූටි පැටව ඉන්න ගෙවල් වල ඔහම තමයි ඉතින් නේද? හරි. දැන් මගේ වැඩේ ඉවරයි.
දැන් අපි මේක විනාඩි 20ක් විතර තියලා ගල් වෙන්න අරින්න ඕන. ඊට පස්සේ තමයි අපිට ඉටිපන්දම හම්බ වෙන්නේ. ඊට පස්සේ මම මේක තියාගෙන ඉටිපන්දම පත්තු කරලත් බැලුවා. ඔන්න බලන්නකෝ ඉටිපන්දමේ ලස්සන. ලස්සනයි නේද? එහෙනම් ගිහින් එන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.